ජයග්‍රහණ සම්බන්ධව මේ මගේ දෙවන කොමන්වෙල්ත් පදක්කම මොකද 2022 මම රිදි පදක්කම හිමි කරගත්තා. ඉතින් ඇත්තටම ලොකු සතුටක් තියෙනවා ශ්‍රී ලාංකිකයෙක් විදිහට රිදි පදක්කම් දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම ලොකු කැපකිරීමක් කරන්න ඕන ක්‍රීඩකයෙක් වශයෙන්. මොකද ක්‍රීඩකයෙක් වගේම මම තිදරුපියෙක්. ඉතින් ඒ නිසා ඉතින් ඊට වඩා ලොකු කැපකිරීමක් ක්‍රීඩකයෙක් වශයෙන්ම පියෙක් වශයෙන්ම ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ලොකු ගමනක් යන්න. ඇත්තටම ඒ සඳහා ගොඩක් උපකාර වුණා. බිරිඳ ඇත්තටම ලොකු වගකීමක් දරාගෙන තමයි ළමයි බලාගෙන ඒ වැඩ ටික කරගෙන මගේ ක්‍රීඩා ගමනට ඇයගෙන් ලොකු සහයෝගයක් හම්බ වෙනවා ඉතින්. වේල්ස් ක්‍රීඩකයා ලොකු අභියෝගයක් හිටියා. මොකද මම තමයි තුන්වෙනි ත්‍රෝ එකට වෙනකම්ම එකට හිටියේ. තුන්වෙනි ත්‍රෝ එකෙන් පස්සේ තමයි වේල්ස් ක්‍රීඩකයා මීටර එකමාරකින් තමයි පළවෙනිය වුණේ. ඉතින් ඊළඟ පාර try කරනවා ඉතින් ගෝල්ඩ් මෙඩල් එකකට යන්න. ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට මගේ රෙජිමෙන්තුවට, ඒ වගේම ජාතික පැරාලිම්පික් කමිටුවට, ඔලිම්පික් කමිටුවට, ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා මන්ත්‍රීතුමා ඇතුළු සියලුම නිලධාරීන් මොකද ලොකු කැපකිරීමක් කොහොමුත් කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි සියලුම දෙනාට. ඔව් ජොඩගින් මේක පොඩ කෑ ගන්න වෙයි කිව්වා. අතරම ගොඩක් සතුටුයි කියන්න වචන නැහැ. ඉතින් ලොකු ජයග්‍රහණයක්. ඉතින් බලාපොරොත්තු වෙච්ච විදිහටම ගෝල්ඩ් මෙඩල් එක දිනන්න පුළුවන් වුණා. කොමන්ඩර් තරගාවලි රෙකෝඩ් එකට යන්න තමයි තිබ්බේකම ටාගට් එකෙත් එක. ඒ වෙලාවේ වෙදර් කන්ඩිෂන් එකත් එක පොඩක් අමාරු වුණා. ඉතින් ලංකාවට පළවෙනි වතාවට ගෝල්ඩ් මෙඩල් එක දිනා දෙන්න පුළුවන් වුණා. තරගාවලි මොන වගේ අභියෝගයක්ද තිබ්බේ? ඇතරම වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකක් ඔලිම්පික් එකක් පාටිසිපේට් කරනම කට්ටිය ඉන්දියා එක්කෙනෙක් කැරෙන්න USA ක්‍රිස් තොම්සන් අරන් අනිත් හැමෝම ඉන්දියා. ඉන්දියා නිරජ් චොප්රා, ග්‍රැනඩාවේ ඇන්ඩර්සන් පීටර්, ෂෝන් වෝල්කට් වර්ල්ඩ් චැම්පියන් හිටපු. ඉතින් ගොඩක් ලොකු කම්පිටිෂන් එකක් තිබ්බා. ඉතින් ඒක මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඔබගේ බලාපොරොත්තු තිබ්බද මෙන්න තරගාවේදී මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න මේ ඉලක්කයක් තිබ්බද? ඔව් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු තියන්ගේ කොමන්වෙල්ත් ගේම්ස් රෙකෝඩ් එකට. ඉතින් ඒකේ වෙදර් කන්ඩිෂන් එකත් එක මට ඒ රෙකෝඩ් එකට යන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ වගේම දැන් ඉන්දියා ක්‍රීඩකයව පරාජයට ලක් වුණා. ඔබ ඒක නම් මොකද හිතන්නේ? ඇතරම නිරාජ් චොප්‍රා ඒ වෙලාවේ ගොඩක් ලොකු පීක් එකක නෙමෙයි ඉදී. නමුත් එයාගේ හොඳ සීසන් එකක්. ඉතින් එයා ඇවරේජ් කරලා තිබ්බ 87 වගේ. ඉතින් දැන් මේ වෙද්දි මම 89 ඇවරේජ් කරලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන ඇත්තටම ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් මොන වගේ කැපකිරීමක්ද සිදුද? ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ඉඳලම කැප කරා මේ වගේ ජයග්‍රහණ ලබා ගන්න ඉස්සරහට ඉන්ටර්නැෂනල් පදක්කම් ගේන්න. ඉතින් මුලින්ම ස්තුතියෙන් දෙනවා මගේ අම්මට තාත්තටයි. මොකද ඒ දෙන්න තමයි පොඩි කාලේ ඉඳලා මාව බලාගෙන මේ ස්පෝර්ට් එකට අත දීලා මාව මෙතනට ගෙනාවේ. සහ මගේ සර් එයා තමයි ශාන්ත විතර විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ හෙල්ලවිසිකිරි මේ ඉසව්ව මගේ ඉවෙන්ට් එක කළා මාව මෙතනට ගෙනාවේ. ඊළඟ බලාපොරොත්තු මේ අවුරුද්දේ තියෙන ඒෂියන් ගේම්ස්, ලබන අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් සහ 2026 ඔලිම්පික්. දැන් මේ වසර 75කට පස්සේ තමයි මේ වගේ ජයග්‍රහණ ලංකාවට එන්නේ. ඒ ගැන මොකක්ද ඔබතුමා මේ ලබන මේ සතුට? අතරම ඒ කියන කියා ගන්න අවශ්‍ය නැහැ. ඉතින් මොකද ගොඩක් කට්ටියට කරන්න බැරි වෙච්ච වැඩක් තමයි කරේ. ඉතින් ලොකු සතුටක් තියෙනවා. දැන් මෙන්න තැනට එන්න ඔබට කවුද උදව් කරේ මේ වෙලාවේ මතක් කරන්නේ? ඇත්තටම මේ වෙද්දී මේ තැනට එන්න සෑහෙන කට්ටිය උදව් කරා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් එහෙම විශේෂ උදව්වක් තිබ්බා. මොකද මගේ රැකියාවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ස්පොන්සර්ස්ලා ගත්තොත් ගොඩක් කට්ටිය මට උදව් කරා. මට නම් වශයෙන් කියන්න බෑ. මොකද ගොඩක් ස්පොන්සර්ස්ලා ඉන්නවා. සහ මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ කවුරුත් නැති කාලේ මාත් එක්ක හිටපු සෙකන්ඩ් chance ආයතනය. ඇතරම ගොඩක් ස්තුතියි. මොකද මේ රටේ ඉන්න ජනතාව මාත් එක්ක හිටපු හින්දා, ජනතාව මට උදව් කරපු හින්දා මම මේ තැනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඉදිරියේදී අනිවාර්යෙන් මීට වඩා ලොකු ලංකාවට නැති පදක්කම් ගේන්න තමයි එකම බලාපොරොත්තු වෙන්නේ. ඔබට ඩයලොග් ආයතනයේ උදව් කරා. මොකද ඒ කියන්නේ? ඩයලොග් ආයතනයෙන් උදව් කරලා තිබ්බා. නැෂනල් ඔලිම්පික් කමිටු එකට අපේ මේ ටූර් එකට මම හිතන්නේ අනුග්‍රහකත්වය මම එච්චර ඒක ලොකුට දැනීමක් නෑ මම ඒ ගැන.
එමුතුමා මේ ජයග්‍රහණ සම්බන්ධයෙන් මොකද්ද මම ටිකක් කලින් ඇතරම එතන අපිට විශේෂයෙන්ම සතුටු වෙන්න පුළුවන් රුමේෂ් තරංගගෙත් ඒ වගේම අපේ පාලිතගේ ජයග්‍රහණ ගැන. මොකද අපි ක්‍රීඩා අමාත්‍යාංශය බාරගත්තට පස්සේ කියන්නේ මම හිතන්නේ මේක ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණ ආශිර්වාදයක් කියලා තමයි අපි හිතන්නේ. මොකද කෙසේ වෙතත් රුමේෂ් තරංග සහ පාලිතගේ දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ගේ තිබ්බ පුහුණුකරුත් එක්ක තිබ්බේ අප්‍රතිහිත ධෛර්යයත් එක්ක ඔවුන්ගේ දීර්ඝකාලීන පුහුණුවත් එක්ක තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඉතින් අපි පළවෙනිම ඔවුන් දෙපළටම සුබ පතනවා. ඔවුන්ගේ කැපකිරීම තමයි මේ ජයග්‍රහණ වලට මූලිකම හේතු වුණේ. ඉතින් අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ කැපකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ හැටියට රජයක් හැටියට අපේ වගකීම අපි ඔවුන් වෙනුවෙන් අපි ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් ඒ තුලින් තමයි අපිට තවත් ඔවුන්ගේ ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඉදිරියේදී ඒ වගේම 2028 වර්ෂයේදී පවතින ඔලිම්පික් තරඟාවලියේදී තමයි අපිට විශේෂයෙන්ම රුමේෂ් තරංග සහ අනිකුත් ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා යන ගමනට ක්‍රීඩා අමාත්‍යාංශයේ හැටියට ඒ වගේම සංවර්ධන දෙපාර්තමේන්තුව හැටියට අපි අපේ යුතුයකම අපි ඉෂ්ට කරන්න වෙනවා රට වෙනුවෙන්. එතකොට තමයි රුමේෂ් තරංගලාගේ ජයග්‍රහණය සහ තවත් රුමේෂ් තරංගලා අපේ මේ රටට අපිට බිහි කරගන්න පුළුවන් වෙන්නේ. රටේ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න ඉදිරියේදී මොන හරි මේ ඔබතුමාලා අරගෙන තියෙන පියවර තියෙනවද? ඇත්තටම මේ වෙනකොටත් අපි විශේෂ ක්‍රියාවලි කීපයක්ම ආරම්භ කරලා තියෙනවා. ඒ අතරේ තමයි පළවෙනිම ගත්තොත් එහෙම අපි මිෂන් ඔලිම්පික් වැඩසටහන යටතේ අපි ක්‍රීඩකයන් 145 දෙනෙකුට අපි මේ වෙනකොට අනුග්‍රහකති දක්වමින් අපි ඉදිරියට ගෙන යනවා. තවදුරටත් අපි අපේ රටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සොයමින් ඔවුන් පිළිබඳව අපි ගවේෂණය කරමින් ඒ වගේම ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පුහුණුකරුවන්ගේ දැනුම යාවත් කාලනය කරමින් ඒ පුහුණුකරුවන්ට අවශ්‍ය දැනුම ලබා දෙමින් අපි අපේ රටේ ක්‍රීඩාව සමස්ත ක්‍රීඩාව මල්ල ක්‍රීඩා පමණක් නෙවෙයි සියලුම ක්‍රීඩාවන් වලට ඒ වගේම අපිට දිනන්න පුළුවන් ලෝකයේ අපිට දිනන්න පුළුවන් ක්‍රීඩා තෝරගෙන ඒ සඳහා අපි විශේෂ දායකත්වය ලබා දෙමින් මැදිහත් වෙමින් කටයුතු කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.